අවුරුද්දේ දෙනවා මහා රාවණා පූජාව. රාවණා පූජාව තියෙන්නේ පුතේ ලබන සෙනසුරාදා මේ 10 වෙනි සෙනසුරාදා උදේ 8 වෙනකොට පටන් ගන්නවා මේ ස්ථානයේ. ඕනම කෙනෙක්ට එදාට ලොකු පිහිටක් තියෙන මහා රාවණාදිගේ රාජුත්තමනසීගේ මහා බලය අරගෙන ලෙඩේගේ අතට ඔළුවට අත තිබ්බත් එදාට හොඳයි. තමන්ගේ සර්වාංගයේ තියෙන ලෙඩේ එදාට සුව කරගන්නේ කියලා මොකද එදාට අත තිබ්බත් ඇති පුතේ. ගොඩාක් අය දන්නෝ ඒකයි කට්ටිය ගොඩාක් බලාගෙන ඉන්නේ දවසේ එනකම්. ඉතින් එදාට පුතේ මහා රාවණාදිගේ රාජුත්තමනසීගේ මහා බලය शिव බලය සහ शिव දෙවියන්ගේ බලය විष्णु දෙවියන්ගේ බලය රාවණාදිගේ රාජුත්තමනසීගේ බලය ගම්පාර සිද්ධ සූනියන්දිගේ රාජුත්තමනසීගේ බලය ඒ සියලුම 33 කෝටියක් දෙවි දේවතාවුන්වහන්සේලා මහා ශක්තියක් බලයක් දෙනවා ජාතියේ. අටේ. ඒකට වෙන්න විඳිනවා. දැන් පුතේ අර ඉස්සෙල්ලා දිවිච්ච ලෙඩ ඒ ගතිය නෑනේ. දැන් සාමාන්‍යයෙන් අර දිවිච්ච අපේ කුස්ස ගන්න මාරු ඒ ඔක්කොම හොඳයි. ඒ වගේම පුතේ දැනුම් දෙන්න ඕන සියලුම දෙනාට මේ අවුරුද්දේ දෙනවා මහා රාවණා පූජාව. රාවණා පූජාව තියෙන්නේ පුතේ ලබන සෙනසුරාදා මේ 10 වෙනි සෙනසුරාදා උදේ 8 වෙනකොට පටන් ගන්නවා මේ ස්ථානයේ. ඕනම කෙනෙක්ට එදාට ලොකු පිහිටක් තියෙන මහා රාවණාදිගේ රාජුත්තමනසීගේ මහා බලය අරගෙන ලෙඩේගේ අතට ඔළුවට අත තිබ්බත් එදාට හොඳයි. තේරුණාද? ඒක හන්දා එන්න පුළුවන් කට්ටියට සහභාගී වෙන්නේ කියලා කියනවා. මොකද සමහරු කියනවා අපිට මහත්යෝ දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒක හන්දා ගොඩාක් අය ඉන්න බලාගෙන ඉන්නවා එදාට පූජාවට සහභාගී වෙන්න. මොකද ගිය අවුරුද්දේ තිබ්බපුතේ ගිය අවුරුද්දේ ගොඩාක් අය මට කිව්වේ ඇයි මහත්යෝ නිකම්වත් කිව්වේ නැත්තේ දැනුම් දුන්නේ නැත්තේ නිකම් වරේ WhatsApp එකට හරි දැම්මනම් Facebook එකට හරි දැම්මනම් අපි එනව නේද කියලා. ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා පුතේ මොකද මෙතෙන්ට ඇවිල්ලා දාස් ගානක් සුව වෙච්ච මිනිස්සු ඉන්නවා. විඳෝ හිටි කට්ටිය විඳිනාය ඉන්නවා දැන්. ජොබ් එකක් කරගන්න බැරි මේසන් වැඩක් කරගන්න බැරි ධනිස් දෙක බිම තියලා ඉවර වෙලා තේරුණාද? ධනිස් දෙක නවාගෙන වැඩක් කරන්න බැරි බුදුන් වදින්න බැරි තේරුණාද? ඒ කට්ටියට පුතේ දෙයියනේ කියලා දැන් නිරෝගී සුවය ලැබිච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ අය බලාගෙන ඉන්නවා මහා රාවණා පූජාවේ ඉන්නේ කවද්ද කියලා. ඉතින් ඒ අය හැමෝටම ආරාධනා කරනවා මේ ලබන 10 වෙනිදා ඇවිල්ලා ඉවර වෙලා Tamanට පුළුවන් ආකාරයෙන් ඇවිල්ලා ඉවර වෙලා සහභාගී වෙන්න. ඒ වගේම Tamanට පොල් තෙල් ටිකක් අරගෙන ඉන්න පුළුවන්, හඳුන් කුරු අරගෙන ඉන්න පුළුවන්, එතකොට පළතුරු අරගෙන ඉන්න පුළුවන්, ඒවා අරගෙන ඉන්න පුළුවන්. ඊට අමතරව පුතේ මහා සිවලිංගේ නාවන එදාට සිවලිංගේ නාවන්න කිරි එකක් අරගෙන ඉන්න පුළුවන්. පෙස් මිල්ක් ඒ කියන්නේ හොඳ කිරි එකක් අරගෙන ඉන්න පුළුවන්. එදාට පුතේ මහා පූජාව තියෙන්නේ අවුරුද්දකට සැරේයි තියෙන්නේ. ගිය සෙනසුරාදා තමයි තියන්නේ ඉඳාගෙන හිටියේ. ගිය සෙනසුරාදා පුතේ පොයනේ. පොයට සිල් ගන්න ගියා අනුරාධපුරේ සිල් ගන්න ගියා. ඒක හන්ද හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා ඉවර වෙලා Taman සහභාගී වෙලා Tamanගේ සර්වාංගයේ තියෙන ලෙඩේ එදාට සුව කරගන්නේ කියලා. මොකද එදාට අත තිබ්බත් ඇති පුතේ. ගොඩාක් අය දන්නෝ ඒකයි කට්ටිය ගොඩාක් බලාගෙන ඉන්නේ දවසේ එනකම්. ඉතින් එදාට පුතේ මහා රාවණාදිගේ රාජුත්තමනසීගේ මහා බලය शिव බලය සහ शिव දෙවියන්ගේ බලය විष्णु දෙවියන්ගේ බලය රාවණාදිගේ රාජුත්තමනසීගේ බලය ගම්පාර සිද්ධ සූනියන්දිගේ රාජුත්තමනසීගේ බලය ඒ සියලුම 33 කෝටියක් දෙවි දේවතාවුන්වහන්සේලා මහා ශක්තියක් බලයක් දෙනවා ජාතියේ. තේරුණාද? ඒ බලයෙන් පුතේ මහා පූජාව තියෙන්නේ. එදාට එන්න පුළුවන් ඇවිල්ලා ඉවර වෙලා සහභාගී වෙන්න පුළුවන් පුතේ. හැමෝටම ආරාධනා කරනවා Tamanට හැකි අවිරෙන් මොනවා හරි අරගෙන ඇවිල්ලා ඉවර වෙලා පූජාවට සහභාගී වෙන්න. සහභාගී වෙලා Tamanට නිරෝගී සුවයක් ලබා ගන්නයි කියලා. ඒ වගේම හැමෝම මේක දන්න කෙනා දැනුම් දෙන්න, හැමෝටම දැනුම් දෙන්න, ෂෙයා කරලා ඉවර වෙලා සියලුම දෙනා ගෙන්නන්න, සියලුම දෙනාට ආශිර්වාද කරන්න. ඉදාට ශ්‍රී ලංකාවේ සියලුම වැසෙන ජනතාවට මම ආරාධනා කරනවා සියලුම දෙනාට ආශිර්වාද කරනවා. ඉදාට ලෙඩ දුකින් තෙවෙන අයට සියලුම දෙනාට ආශිර්වාදයක් කරනවා මම ඉදාට සියලුම දෙනාට සහභාගී වෙන්න පුළුවන් මහා රාවණා දේවිය පූජාව. ඒ වගේම අල වර්ග 7යි ඇට වර්ග 7යි කැමති කට්ටියට තම්බගෙන ඉන්න පුළුවන් මහා රාවණා දෙවියන්ට පූජා කරන්න. අල ඇට වර්ග කිසිම ලුණු එම දාන්නේ නැහැ. ඒවට රහ බලන්න එපා. ඇට තැම්බිලාද කියලා අපල බලන්න එපා. පිරිසිදු අරගෙන ඉන්න ඇවිල්ලා ඉවර වෙලා පූජාවට සහභාගී වෙන්න. තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා.